1998 දෙසැම්බර් මාසයේ එක්තරා අඳුරු දවසක ලන්ඩන් නගරයේ ඉඳන් ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයට යන එක අලුත බැඳපු තරුණාම කෙනෙක්. තමන්ගේ අවුරුදු 7ක දුවටයි මාස 9ක පුංචි කිරි කැටි පුතාටයි හාද්දක් දීලා මෙහෙම කියනවා. අම්මා ඉක්මනට ආපහු වෙන්න. නමුත් අවාසනාවකට ඒ අම්මා ආයේ කවදාවත් තමන්ගේ රත්තරන් දරුවෝ දෙන්න ළඟට ආවේ නැහැ. දවස් කිහිපයකට පස්සේ ඇයත් එක්ක ගිය ඇගේ පවුලේ කෙනෙක් විතරක් තනියම ආපහු එංගලන්තයට එනවා. කෝවර කියලා අහද්දී ඒ ගෙදර අය කිව්වේ අදහන්නත් බැරි අමුතු කතාවක්. ඇත්තටම ඒ තරුණ අම්මට මොකද වුණේ? ඇයි වෙන පිරිමියෙක් එක්ක පැනලා ගියාද? නැත්නම් මෙන්න මේ අභිරහස පස්සේ යද්දී බ්‍රිතාන්‍ය පොලිසියට පවා හිතාගන්න බැරි වුණු ලේ රත්වෙන ජාතිය මහා භයානක රහසක් එළියට එනවා. ඒ රහස පිටිපස්සේ හිටියේ කිසිම කෙනෙක් ජීවිතයට සැක නොකරන අහිංසක වෙස්මුහුණ දාගත්ත අමුතුම චරිතයක්. අද අපි බලන්න යන්නේ එක්සත් රාජධානිය විතරක් නෙවෙයි මුළු ඉන්දියාවම හොල්ලලා දාපු සුර්ජීත් කවුර් කියන ඒ අහිංසක තරුණාමගේ අතිශය උද්වේගකර සැබෑ අපරාධ කතාවයි. අවසානයේ වෙනකම්ම කුතුහලෙන් පිරුණු මේ කතාවට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා support එකක් දෙන්න. එහෙමනම් අපි යමු කතාවට. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සුර්ජීත් කවුර්. ඇය උපදින්නේ 1971 ජූලි 17 වෙනිදා එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් පිහිටි කොන්වෙන්ට්‍රි කියන හරිම ලස්සන සාමකාමී සහකාර බහුල නගරේ. සුර්ජීත්ගේ දෙමාපියන් වුණේ මොහින්දීර් පාල් සින් ඩිලෝන් සහ අම්මා සුරින්දර් කවුර්. ඔවුන් 1960 ගණන්වල මැදපාගේදී ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ පිහිටි හරිම පුංචි සාම්ප්‍රදායික ගමක ඉඳන් වඩා යහපත් ආර්ථික මට්ටමක් සහ දීප්තිමත් අනාගතයක් හොයාගෙන එංගලන්තයට සංක්‍රමණය වුණු දැඩි ආගමික පසුබිමක් තියෙන පවුලක්. සුර්ජීත්ගේ පවුලේ තව සහෝදරියන් 3 දෙනෙකුයි සහෝදරයින් 2 දෙනෙකුයි හිටියා. ඇය පවුලේ මැද දරුවා විදිහට තමයි හැදී වැටුනේ. සුර්ජීත් කියන්නේ තමන්ගේ පවුලේ හිටපු අනිත් ළමයින්ට වඩා හරිම වෙනස්, හරිම ආකර්ශනීය, ඒ වගේම දැඩි ආත්ම විශ්වාසයෙන් යුක්ත කෙල්ලෙක්. පොඩි කාලේ ඉඳන්ම ඇය කොන්වෙන්ට්‍රි නගරේ ෆෝල්ස් හිල් කියන බ්‍රිතාන්‍ය ආසියාතික සංක්‍රමණකයන් බහුලව ජීවත් වුණු ප්‍රදේශය තමයි හැදී වැටුනේ. සුර්ජීත් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හිත එක මොහොතකින් දිනාගන්න පුළුවන් හරිම ක්‍රියාශීලී, ලස්සනට කතන්දර කියන්න ආස, නිතරම හිනා වෙලා ඉන්න අතිශය එඩිතර කෙල්ලෙක්. ඇය බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය ඇතුළේ බ්‍රිතාන්‍ය කෙල්ලෙක් වගේම නිදහසේ හිතන්න, නිදහසේ අඳින්න පාලදින්න සහ තමන්ගේ අනාගතයේ තමන්ට කැමති විදිහට ගොඩනගා ගන්න ආස කළා. ඇය සූදානම් වුණේ නැහැ කිසිම කෙනෙක්ගේ අසාධාරණ තහංචිවලට හෝ අසාධාරණ නීතිවලට නිකන්ම යටත් වෙලා තමන්ගේ නිදහස පාවා දෙන්න. නමුත් යාළුවනේ, සුර්ජීත්ගේ දෙමාපියෝ එංගලන්තය වගේ බටහිර නිදහස් රටක ජීවත් වුණාට ඔවුන්ගේ සිත්වල තිබුණේ ඉන්දියාවේ සාම්ප්‍රදායික ගම්වල තිබුණු අතිශය තද, අතීතකාමී සහ නීති රීති පිරුණු ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ ගෑනු ළමෙක්ට තමන්ගේ කියලා නිදහසක් හෝ අනාගත තීරණ ගැනීමේ අයිතියක් තිබුණේ නැහැ. කෙල්ලෙක් පොඩි කාලේ ඉඳන්ම දෙමාපියන්ගේ තද පාලනය යටතේ ඉන්න ඕනේ. ගෙදරින් එළියට තනියම යන්න බෑ. තමන්ගේම කියලා වෙනස් අදහස් තියෙන්න බැහැ. බටහිර ඇඳුම් අඳින්න බැහැ. විශේෂයෙන්ම වයස අවුරුදු 16-17 එහෙමත් නැත්නම් 20 මුල වෙනකොට දෙමව්පියෝ හොයලා දෙන පවුලේ ගෞරවයට ගැළපෙන පිරිමියෙක්ව කසාද බැඳලා ඒ ගෙදරට ගිහින් පවුල් ජීවිතයක් ගත කරන්න ඕන. මෙන්න මේක තමයි ඒ සංස්කෘතික සමාජයේ තිබුණු නීතිය වුණේ. 1987 අවුරුද්ද වෙනකොට සුර්ජීත් වයස අවුරුදු 16ක් සම්පූර්ණ වුණා. හිතලා බලන්න, අවුරුදු 16ක කෙල්ලෙක් කියන්නේ පාසල් යන තමන්ගේ අනාගතය ගැන හීනමවන, යාළුවෝ එක්ක සෙල්ලම් කරන, ජීවිතේ විඳින්න පටන් ගන්න පොඩි ළමෙක්. ඒත් සුර්ජීත්ගේ දෙමව්පියෝ තීරණය කළා ඇගේ පාසල් අධ්‍යාපනය එතරින් සම්පූර්ණයෙන්ම නතර කරලා ඇයට ගැළපෙන, ඔවුන්ගේ කැමැත්තට ගැළපෙන මනමාලයෙක් හොයන්න. ඔවුන්ට වැඩි කාලයක් නැහැ. හරිම කෙටි කාලයකින් ඔවුන්ගේ ආගමික මිත්‍ර සමාජය හරහා මනාලෙක් හම්බ වෙනවා. ඒ මනාලයාගේ නම සුක්දේව් සින් අත්වාල්. සුක්දේව්ගේ වයස ඒ වෙනකොට අවුරුදු 26ක් වුණා. තමන්ට වඩා අවුරුදු 10ක් වයසින් වැඩි
තමන්ගේ අදහස් වලට කොහෙත්ම නොකැලපෙන තමන් ජීවිතයටවත් දැකලවත් නැති පිරිමියෙක්ව කසාද බඳින්න ඕන කිව්වහම අවුරුදු 16ක සුර්ජිත් මොන තරම් නම් බියෙන් සහ කම්පනයෙන් තැතිගන්න නැද්ද. සුර්ජිත් මේ යෝජිත විවාහයට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඇයි තමන්ගේ අම්මටයි තාත්තටයි වැඳලැඬුවා. අනේ අම්මේ මට තව ඉගෙන ගන්න ඕන. මගේ යාළුවෝ ඔක්කොම ඉස්කෝලේ යනවා. මට තවම වයස අවුරුදු 16යි. මාව මේ නොදන්න මිනිහෙක්ගේ ගෙදරට තල්ලු කරන්න එපා. මට බයයි අම්මේ කියලා. සුර්ජිත් මහා හඬින් කෑගසමින් හඬා වැටුණා. නමුත් ඒත් තද සම්ප්‍රදායික පවුල් පරිසරය හමුවේ සුර්ජීත්ගේ අඬහැරය ඇගේ ඇස්වලින් වැටුණු කඳුළු කාටවත් පෙරුණේ නැහැ. ඇගේ දෙමව්පිය හිතුවේ කෙල්ලෙක් වුණාම ඉක්මනින් කසාද බැඳලා දෙන්න ඕනේ. නැත්නම් බටහිර සංස්කෘතියට හැදිලා කෙල්ල නරක් වෙයි. එතකොට අපේ පවුලේ ගෞරවේ නැති වෙයි කියලා. දෙමව්පියන්ගේ දැඩි බලකිරීමට සහ පවුලේ බලපෑමට අවසානයේදී සුර්ජීත්ට සිද්ධ වෙනවා තමන්ගේ අනාගත හීන ඔක්කොම පස් යට කරලා සුක්දේව් සින්ව කසාද පදින්න. විවාහයට කලින් සුර්ජීත්ට සුක්දේව්ව සහ එයාගේ පවුලේ අයව හමුවෙන්න ලැබුණේ එකම එක පාරයි. ඒ කෙරුණු පුංචි චාරිත්‍රානුකූල හමුවේදී සුර්ජීත් හිතුවේ තමන්ගේ දෙමව්පියෝ වගේම මේ අය තමන්ට කාලයත් එක්ක ආදරෙන් ඉදී කියලා. නමුත් ඒ එක හමුවීමෙන් පස්සේ තමන්ගේ ජීවිතයට කඩාපාත් වෙන්න ගිය ඒ මහා කළු අන්ධකාරය ගැන ඒ අහිංසක ලස්සන කෙල්ල හීනකින්වත් හිතුවේ නැහැ. 1987 අගභාගයේදී විවාහයෙන් පස්සේ සුර්ජීත් කවුර් අත්වාල් බවට පත්වෙනවා. ඇයි තමන්ගේ ආදරණීය උපන් නගරය වුණු කොන්වෙන්ට්‍රින් වලින් සම්පූර්ණයෙන්ම පිට වෙලා බටහිර ලන්ඩනේ හේස් කියන ප්‍රදේශය පිහිටි අත්වාල් පවුලේ මහගෙදරට පදිංචියට යනවා. මෙන්න මෙතනදි තමයි සුර්ජීත් තමන්ගේ ජීවිතයේ දරුණුම අමානුෂිකම යථාර්ථයට මුහුණ දෙන්නේ. සුර්ජීත් කසාද බැඳලා ආපු මේ අත්වාල් පවුල කියන්නේ අමුතුම විදිහේ අතිශය භයානක සහ මානසික පීඩනයෙන් පිරුණු පාලනයක් තිබුණු පවුලක්. ඒගෙදර හිටියේ සාමාජිකෙන් 5 දෙනයි. පවුලේ ප්‍රධානියා ඒ කියන්නේ ඒගෙදර සම්පූර්ණ පාලනය තමන්ගේ අතේ තියාගෙන හිටියේ සුක්දේව්ගේ වැන්දබු අම්මා. ඇගේ නම බචන් කවුර් අත්වාල්. මේ බචන් කවුර් කියන්නේ අතිශය සැර කිසිම පිරිමියෙකුටවත් යටත් නැති පවුලේ හැමෝම තමන්ගේ යකඩ මිටින් පාලනය කරපු අතිශය භයානක සහ තද සම්ප්‍රදායික ගැහැණියක්. ඇගේ වචනය තමයි ඒ ගෙදර අවසාන නීතිය වුණේ. බචන් කවුර්ගේ අනට පිටින් ඒ ගෙදර කොලයක්වත් හොලවන්න තමන්ගේ වැඩුණු ළමයින්ටවත් අවසර තිබුණේ නැහැ. පවුලේ හිටියේ බචන් කවුර් ඇගේ ලොකුපුතා වෙන සුර්ජීත්ගේ සැමියා සුක්දේව් සින් පොඩි පුතා හර්දේව් සින් ඒ වගේම දියණිය බචන් කවුර්. අවුරුදු 16-17 වෙනකොට යාළුවෝ එක්ක විනෝද වෙන්න ඉගෙන ගන්න ඕන සුර්ජීත්ට සිද්ධ වුණේ උදේ 5ට විතර නැගිටලා රෑ 11-12 වෙනකම්ම ඒ ගෙදර මෙහෙකාරියක් වගේ නොනවත්වා වැඩ කරන්න. සුර්ජීත්ට සිද්ධ වුණා මුළු ගෙදරම අයගේ කිලිටි රෙදි අතින් හොදන්න. විශාල පාත්තර හොදන්න. මුළු ගෙදරම අතුගාල මොප් කරන්න. උදේ ඉඳන් රෑ වෙනකන් සියලු දෙනාට උයන්න. හරියට ගෙදරට ආපු ආදරණීය ලේලියෙක් නෙවෙයි. කිසිම පඩියක් නැති කිසිම අයිතිවාසකමක් නැති කතා කරන්නවත් අවසර නැති වහලියක් ගානට තමයි සුර්ජීත් පත්තුනේ. මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් සුර්ජීත්ගෙන් පුංචි හරි අතපසුවීමක් වුණත් නැන්දම්මා බචන් කවුර් තිරසන් විදිහට අතිශය නීච වචනවරින් සුර්ජීත්ට බැනවදිනවා. සුර්ජීත් මොනවහරි කට උත්තරයක් දුන්නොත් නැත්නම් තමන්ගේ අහිංසකකම වෙනුවෙන් කතා කළොත් සිද්ධ වෙන්නේ ඊට වඩා භයානක දෙයක්. සුර්ජීත්ගේ සැමියා සුක්දේව් තමන්ගේ අම්මා කියන පමාවෙන් සුර්ජීත් හිටපු කාමරයට ඇවිත් කාමරේ දොර වහගෙන සුර්ජීත්ට සිහි නැති වෙනකම්ම අමානුෂික විදිහට පහර දෙනවා. සුක්දේව් කියන්නේ කිසිම අනුකම්පාවක් නැති තමන්ගේ අම්මාගේ බෝනික්ෙක් වගේ වැඩ කරපු පිරිමේක. එයා සුර්ජීත්ගේ කොණ්ඩෙන් ඇදලා බිම දාගෙන පයින් පහර දුන්නා. මුහුණට අතින් පහර දුන්නා. සුර්ජීත් තමන්ගේ ඇගේ තියෙන නිල්ලුණු පාරවල් කැපුම් තුවාල තමන්ගේ අම්මටයි තාත්තටයි පෙන්නවා. සහෝදරයින්ට පෙන්නවා. අනේ අම්මේ මට මේ ගෙදර ඉන්න බැහැ. මහත්තයා මට තිරිසනෙක්ට වගේ ගහනවා. නැන්දම්මා මාව වහලියක් වගේ වැඩගන්නේ. මට ජීවත් වෙන්න බැහැ අම්මේ. මාව මේ අපායෙන් බේරගන්න කියලා සුර්ජීත් හඬා වැටුණා. නමුත් ඒ කාලෙ හිටපු අතිහිතකාමී දෙමව්පියෝ කිව්වේ මොකක්ද දන්නවද? ඔවා ටික දවසයිදුවේ මොනව වුණත් ඒ ඔයාගේ මහත්තයාගේ ගෙදර ඔයා ඉවසගෙන ඉන්න.
වා ඉවසලා වැඩ කරද්දි කවදා හරි දවසක එයාගේ හිත පිරෙයි. ගෑනු ළමයෙකුට අයිති Tamanගේ මහත්තයාගේ ගෙදර විතරයි. ආය අපේ ගෙදරට එන්න හිතන්නවත් එපා. පවුලේ නම ලැජ්ජ කරන්න එපා. Tamanගේ දෙමාපියන්ගෙනුත් කිසිම පිහිටක් නැති තැන සුර්ජිත් තනියම කාමරයට වෙලා කොට්ටේට මූණ ඔබාගෙන ඇඬුවා. Tamanගේ අවාසනාවට නින්ද කරගත්තා. මෙහෙම ඉති 1989දී සුක්දේව්ගේ මල්ලි වෙන හර්දේව්ත් කසාද බැන්දා. එයා බැන්දේ සබ්ජීත් කියන හරිම අහිංසක යටහත් පහත් තරුණ ගෑනු ළමයාව. සබ්ජීත් මහා ගෙදරට ආවට පස්සේ එයාටත් සිද්ධ වුණේ සුර්ජීත් උනුදේමයි. නැන්දම්ම බචන් කවුර් මේ ලේලියෝ දෙන්නටම සැලකුවේ කිසිම මනුස්සකමක් නැති වහලුන් දෙන්නෙක්ට වගේ. ලේලියෝ දෙන්න අතරේ ලොකු එකමුතුකමක් සහ එකනෙකාට අනුකම්පා කරන සහෝදරයත්ව ගොඩ නැගුණා. ඔවුන් රහසින් Tamanගේ දුක බෙදාගත්තා. 1991 වෙනකොට දෙන්නම මාස කිහිපයක පරතරයකින් ගැබිනි මවුරුන් බවට පත් වුණා. ඒත් ඒ අයට කිසිම විවේකයක් ලැබුණේ නැහැ. බඩට දරුවෙක් ඇවිත් ඉද්දිත් උදේ ඉඳන් රෑ වෙනකම්ම ගෙදර සියලුම බර වැඩ කරන්න උනා. සුර්ජිත් Tamanගේ පළමු දියණිය වන පවන්ව ප්‍රසූත කළා. දරුවා ලැබුණට පස්සෙවත් ඒ ගෙදර අයගේ හිත උණුනේ නැහැ. පස්සෙ කාලෙක සබ්ජීත් ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවකදී ඇය කිව්වේ දරුවෝ ලැබුණට පස්සේ දරුවෙක් ඇඬුවත් නැන්දම්මා වචන් කවුර් කෑ ගහනවා. අන්තිමේදී දරුවන්ට ආච්චි කියලා කියන්නවත් දුන්නේ නැහැ. දරුවන්ට බල කළා නැන්දම්මට අම්මා කියලා කියන්න. දරුවන්ගේ සම්පූර්ණ අයිතිය පවා නැන්දම්මා Tamanගේ අතට ගත්තා. බාහිර සමාජයට මේ අත්වාල් පවුල පෙන්වුවේ හරිම ආගමික, සමාජයට ගරු කරන හරිම වැදගත් පවුලක් විදිහට. හැම සති අන්තයකම පවුලේ හැමෝම එකතු වෙලා ළඟ තියෙන ගුරුද්වාරයට යනවා. මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරනවා. දානමාන දෙනවා. කාටවත් හිතාගන්නවත් බෑ මේ ගෙදර ඇතුලේ මෙච්චර අමානුෂික වද හිංසා සිද්ධ වෙනවද කියලා. නමුත් සුර්ජිත් කියන්නේ ලේසියෙන් යටත් කරගන්න පුළුවන් චරිතයක් නෙවෙයි. ඇගේ ඇතුලේ හිටපු එඩිතර විනෝදකාමී කෙල්ල සම්පූර්ණයෙන්ම මැරිලා තිබුණේ නැහැ. එයාට කොච්චර කෑගැහුවත් එයා නැන්දම්මට සහ සැමියාට එරෙහිව කට උත්තර දෙන්න පටන් ගත්තා. එයා කිව්වා මම ඔයාලගේ වහලියක් නෙවෙයි කියලා. මෙහෙම ඉද්දී සුර්ජිත් තීරණය කරනවා Tamanගේ පයින් නැගිටින්න. එයාට ඕනේ වුණා අවම තරමින් දවසට පැය කිහිපයක් හරි මේ අපායෙන් එළියට ගිහින් නිදහසේ හුස්ම ගන්න. එයා ගෙදරට හොරෙන් රැකියාවක් හොයාගන්න පටන් ගන්නවා. අන්තිමේදී සුර්ජීත්ගේ උත්සාහය සාර්ථක වෙනවා. ඇයට ලන්ඩන් හිත්‍රෝ ගුවන්තොටුපලේ කස්ටම් ඒජන්ට් කෙනෙක් විදිහට රස්සාවක් ලැබෙනවා. මෙන්න මෙතනදි තමයි සුර්ජීත්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පෙරලිය සිද්ධ වෙන්නේ. ගුවන්තොටුපලේ වැඩ කරද්දී සුර්ජීත්ට අලුත් යාළුවෝ හම්බ වෙනවා. ඇගේ ලස්සන මිත්‍රශීලී විනෝදකාමී ගතිය නිසා හැමෝම එයාට ආදරය කළා. ගෙදරින් පිටත සමාජයේ දකිද්දී සුර්ජිට තේරුණා Taman කොච්චරනම් නිදහසක් නැතුවද හිටියේ කියලා. එයා යාළුවන්ගේ බලපෑම මත බටහිර පන්නේ ඇඳුම් අඳින්න, කොණ්ඩේ කැපීමට, මේකප් කරන්න, Tamanගේ ලස්සන ගැන හිතන්න පටන් ගත්තා. ඇගේ ඇතුලේ හිටපු පරණ සුර්ජිත් ආයෙත් එළියට ආවා. ඇය රැකියාවෙන් ලැබුණු මුදල් Tamanගේ අයිතියට ගත්තා. නමුත් මේ වෙනස සුක්දේව්ටයි නැන්දම්මා බචන් කවුරුටයි දිරවෙ නැහැ. මේකි මූණට මේකප් පුලාගෙන පිට ඇඳුම් ඇඳගෙන කොහෙද යන්නේ? මේකි අපේ පාලනයෙන් ගිලිහෙනවා. අපේ නම කනවා. අපේ ආගමට ලැජ්ජ කරනවා කියලා සුක්දේව්ට ලොකු සැකයක් සහ කෝපයක් ඇති වුණා. 1994 ජනවාරි මාසයේදී ගෙදර රණ්ඩු දබර සහ ගුටි බැට ඉවස ගන්නම බැරි තැන වයස අවුරුදු 23ක් වුණු සුර්ජීත් Tamanගේ අවුරුදු 3ක් වුණු දියණිය පවන් එක්ක ගෙදරින් පැනලා යනවා. ඇය කාන්තාවන්ගේ සුබ සාධක නිවසක හැංගිලා ඉන්නවා. නමුත් දවස් කිහිපයකට පස්සේ සුක්දේව් පවුලේ මාර්ගවලින් හොයාගෙන සුර්ජීත්ව හොයා ගන්නවා. එයා පාරේ දාගෙන සුර්ජීත්ට ගහලා තෝ ආයෙ ගෙදර ආවෙත් නැත්නම් තෝව ජීවත් කරවන්නේ නැහැ. තෝගේ පවුලේ උන්ව මරනවා කියලා මරණ තර්ජන කරනවා. සුර්ජීත් එක කොන්දේසියකට යටත්ව ආයෙත් එන්න එකඟ වෙනවා. ඒ තමයි මට ඔය මහගෙදර නැන්දම්මා එක ඉන්න බැහැ. මට වෙනම ගයක් ඕන. පුදුමෙකට වගේ සුක්දේව් ඒකට එකඟ වෙනවා. එයා Tamanගේ අම්මා බචන් කවුර එක්ක කතා කරලා මහගෙදරට එහා පැත්තේ තියෙන ගෙදර සල්ලි වලට ගන්නවා. සුර්ජීත් සුක්දේව් සහ දුව ඒ ගෙදර පදිංචියට යනවා. ඒක නමට විතරක් වෙනම ගයක්. මොකද මහගෙදර නැන්දම්මගේ රාජධානියේ තිබ්බේ එහා පැත්තේ. හැමදාම නැන්දම්මා එහා ගෙදරට ඇවිත් බලපෑම් කළා. සුක්දේව්ගේ සැකයේ දවසින් දවස වැඩි වුණා. සුර්ජීත් වෙන පිරිමියෙක් එක්ක යාළුයි කියලා එයා හිතුවා. 1997 දී සුර්ජීත්ට දෙවෙනි දරුවා, ඒ කියන්නේ
පුතෙක් ලැබෙනවා. දරුවාගේ නම නිරාජ්. සුක්දේව් කරන්නේ මොකක්ද දන්නවද? එයා ඒ දරුවව බාරගන්න බෑ කියනවා. මේ මගේ දරුවන් නෙවෙයි. තෝ වෙන එකෙක් එක්ක ඉඳලා හදපු එකෙක්. එහෙම කියලා සුක්දේව් මුළු පවුලම ඉස්සරහා සුර්ජීට චෝදනා කරනවා. එයා දරුවාගේ ප්‍රේතෘත්වයේ පවා ප්‍රතික්ෂේප කළා. මේකෙන් සුර්ජීත්ගේ හිත සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. තමන්ගේම සැමියා තමන්ගේ චරිතයට මෙච්චර නින්දා කරද්දී සුර්ජීට ඒ ගෙදර ජීවත් වෙන එක හුස්ම ගන්න බැරි තරම් පීඩාවක් වුණා. ඒ වෙනකොට ඇත්තටම ගුවන්තොටුපළේදී සුර්ජීට්ට එක්තරා පිරිමි පුද්ගලෙක් හමු වෙලා තිබුණා. එයා සුර්ජීට්ට ගෞරව කළා. ආදරෙන් කතා කළා. ඇගේ දුක ඇහුවා. අවුරුදු ගානක් හිංසනය විතරක්ම විඳපු සුර්ජීත්ගේ හිත ඒ පිරිමියා දෙසට ඇඩී ගියා. සුර්ජීත් එයා එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ඇයට ඕනෙ වුණා ඒ පිරිමියා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. සුක්දේව් මේක නිකන් හිටියේ නැහැ. එයා හැමදාම උදේට සුර්ජීත් වැඩට යද්දී හොරෙන් පස්සෙන් ගියා. සුර්ජීත් යන එන තැන් ට්‍රැක් කළා. ඇගේ ෆෝන් කෝල්ස් නිරීක්ෂණය කළා. අන්තිමේදී සුක්දේව් මේ ආදර කතාව ගැන සියලු තොරතුරු හොයාගත්තා. එයා ඒක තමන්ගේ අම්මා බචන් කවුට සහ පවුලේ අයගේ කනට තැපුවා. අත්වාල් පවුලට මේක තමන්ගේ පවුලේ ගෞරවයට ගහපු ලොකු මඩ පාරක් වුණා. නැන්දම්මා බචන් කවුර් කෝපෙන් ගිගුරුම් දුන්නා. 1998 නොවැම්බර් මාසයේදී සුර්ජීත් සුක්දේව්ගෙන් දික්කසාදී ඉල්ලනවා. ඇයි කිව්වා මම තවත් ඔයා එක්ක ඉන්නේ නැහැ. මට දික්කසාදී ඕන කියලා. නමුත් සුක්දේව්වත් නැන්දම්මා බචන් කවුර්වත් දික්කසාදයට කැමති වුණේ නැහැ. සික් සංස්කෘතිය ඇතුළේ ගෑනීක් මිනිහෙක්ව දික්කසාද කරන එක පවුලට ලොකුම ලැජ්ජාවක් කියලා ඒගොල්ලො හිතුවා. 1998 දෙසැම්බර් මාසයේ එක්තරා අඳුරු ශීතල දවසක සුර්ජීත් ගෙදර නැති වෙලාවක අත්පාල් පවුලේ මහාගෙදර සාලේ අතිශය රහසිගත භයානක රැස්වීමක් පැවැත්වෙනවා. මේ රැස්වීමට බචන් කවුර් එකැනේ නැන්දම්මයි සැමියා සුක්දේව් මල්ලි හර්දේව් දුව බචන් කවුර් සහ හර්දේව්ගේ බිරිඳ වෙන සර්බ්ජීන් සහභාගී වෙනවා. තේ බොන ගමන් අවුරුදු 70ක් වුණ බචන් කවුර් හරිම පාළු සංසුන් ඒත් භයානක හඬින් මෙන්න මෙහෙම කියනවා. සුර්ජීත් දැන් අපේ පාලනින් මිදලා ඉවරයි. එයා අපේ පවුලේ නම ගෞරවේ සදාචාරය සූරාගෙන කනවා. එයා වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. අපෙන් දික්කසාදෙත් ඉල්ලනවා. අපි එයාට උසාවි යන්න දුන්නොත් මුළු සමාජයම අපිට hina වෙයි. අපිට සිද්ධ වෙනවා එයාව මේ ලෝකෙන් සදාකාලිකවම අයින් කරන්න. මම ඉන්දියාවේ ඉන්න මගේ සහෝදරයා දර්ශන් සින් එක්ක කතා කළා. සුර්ජීත්ව ඉන්දියාවට ගෙනහිල්ලා මරලා එයාගේ සිරුරවත් හොයාගන්න බැරි වෙන්න නැති කරලා දාන්න සියලු දේ ලෑස්ති. හිතලා බලන්න. තමන්ගේ දරුවන්ගේ අම්මව මරන්න හදනවා කියලා දැනගත්තම සුක්දේව් මොකද කළේ? එයා එක පයින්ම ඒකට කැමති වුණා. එයා කිව්වා ඔව් අම්මේ ඒක තමා කරන්න ඕනි කියලා. නමුත් ඒ වෙලාවේ ඒ රැස්වීමේ හිටපු සබ්ජීත් සම්පූර්ණයෙන්ම බීතියට පත් වුණා. ඇගේ ඇඟ කිලිපොලා ගියා. පපුව ගැහෙන්න ගත්තා. ඇයට ඕනේ වුණා සුර්ජීත් මේ බව කියන්න. නමුත් තමන්ගේ සැමියට සහ නැන්දම්මට තියෙන බය නිසා එයා කටක් කරලා කිසිම දෙයක් කිව්වේ නැහැ. ඊළඟ දවසේ නැන්දම්ම බචන් කවුර් සුර්ජීට කතා කරලා හරිම ආදරණීය මුහුණක් දාගෙන මෙහෙම කියනවා. ඉන්දියාවේ පංජාබ්වල අපේ නෑදෑයන්ගේ ගෙවල් දෙකක මංගල උත්සව දෙකක් තියෙනවා. මට ඒ දෙකටම යන්න ඕන. මගේ ආසාව තියෙන්නේ සුර්ජීත් ඔයත් මාත් එක්ක මේ ගමන එන්න ඕන. අපි දෙන්න කවදාවත් එකතු වෙලා ගමනක් ගිහින් නැහැනේ. අපි ඉන්දියාවේ ගිහින් ඇවිත් ලන්ඩන් වලට ආව ගමන් මම ඔයාට සුක්දේව්ගෙන් දික්කසාදය අරන් දෙන්න. අපි ඔක්කොම විසඳගමු. අහිංසක සුර්ජීත් මේ අටවපු මරණ උගුල ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. තමන්ට කොහොම හරි නිදහස ලැබෙනව නේද? දික්කසාදය ලැබෙනව නේද? නැන්දම්ම තමන්ට ආදරෙන් කතා කරනව නේද කියලා හිතලා සුර්ජීත් හරිම සන්තෝෂෙන් ඉන්දියාවේ යන්න ලෑස්ති වුණා. ගමන ලෑස්ති වුණා. එංගලන්තයෙන් පිටත් වෙන ටිකට් එක 1998 දෙසැම්බර් 3 වෙනිදාට යෙදී තිබුණා. ආපසු එන ටිකට් එක දෙසැම්බර් 18 වෙනිදාට. මේ අතර සබ්ජීත්ගේ හිත වද දෙන්න පටන් ගත්තා. ඇයට සුර්ජීත්ව බේරගන්න ඕනේ වුණා. එයා තමන්ගේ මහත්තයා හර්දේව්ට රහසින් කිව්වා අනේ ඔයාගේ අම්මව නවත්වන්න මේක ලොකු අපරාධයක් කියලා. ඒත් හර්දේව් කිව්වේ කට වහගෙන හිටපන්.
නැත්නම් තොටත් ඕකම තමයි කරන්න කියලා තර්ජනය කළා. දෙසැම්බර් 3 වෙනිදා ෆ්ලයිට් එක තියෙද්දී ඊට පැය කිහිපයකට කලින් සබ්ජීත් තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා ගෙදරට ගොඩක් ඈත තියෙන පබ්ලික් ටෙලිෆෝන් බූත් එකකට ගිහින් UK වල අපරාධ තොරතුරු ලබා දෙන රහසිගත ආයතනයකට කෝල් එකක් දෙනවා. එයා ඒ කෝල් එකෙන් වෙවුලන හඬින් කියනවා අපේ ගෙදර මෙහෙම රැස්වීමක් තිබ්බා. සුර්ජීත් කියන ගැහැණු කෙනාව ඉන්දියාවට ගෙනහින් මරන්නයි හදන්නේ. මෙන්න එයා යන ෆ්ලයිට් නම්බර් එක අනියාව බේරගන්න. ඊට අමතරව සබ්ජීත් තමන්ගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට නම සඳහන් කරන්නේ නැතුව ලියුමක් යවනවා. ඒ ලියුමේ ගෙදර තිබ්බ රැස්වීම ගැන සම්බන්ධ වුණු අයගේ නම් ඉන්දියාවේ පංජාබ්වල ඔවුන්ගේ නවතින තැන පවා සවිස්තරාත්මකව ලියලා යවනවා. නමුත් අවාසනාවක මහත බ්‍රිතාන්‍ය පොලිසිය මේ ලියුම සහ කෝල් එක ගණන් ගත්තේ නැහැ. සමහර විට ඔවුන් හිතන්න ඇති මේක පවුල් ආරවුලක් නිසා කවුරු හරි කරපු විහිළුවක් කියලා. එහෙම නැත්නම් ලියුම නිසි වෙලාවට අදාළ නිලධාරිය අතට ලැබුණේ නැහැ. පොලිසියෙන් කිසිම පරීක්ෂණයක් කළේ නැහැ. ෆ්ලයිට් එක නතර කළෙත් නැහැ. 1998 දෙසැම්බර් 3 වෙනිදා සුර්ජීත් තමන්ගේ අවුරුදු 7ක් වුණු දුවටයි මාස 9ක් වුණු කිරි කැටි පුතාටයි හාදක් තියලා අම්මා ඉක්මනටම එන්නම් දරුවනේ කියලා නැන්දම්මා බච්චන් කවුර් එක එයාපොට් එකට යනවා. සබ්ජීත් ගෙදරට වෙලා අඬනවා. මොකද ඇය දැනන් හිටියා සුර්ජීත් ආයි කවදාවත් එංගලන්තයට එන්නේ නැහැ කියලා. දෙසැම්බර් 18 වෙනිදා බච්චන් කවුර් ඉන්දියාවේ ඉඳන් තනියම ලන්ඩන් වලට ආවා. සුර්ජීත් හිටියේ නැහැ. සබ්ජීත් පියෙන් ගෙහෙමින් නැන්දමගෙන් අහනවා කෝ සුර්ජීත් කියලා. බච්චන් කවුර් හරිම සැහැල්ලුවෙන් කිසිම බයක් නැතුව කියනවා සුර්ජීත් පංජාබ්වල ඉන්න හරි ආසහිතලා. එයා තව ටික දවසක් එහෙ ඉඳලා එන්නම් කිව්වා. එයාගේ නෑදෑයෝ ළඟ ඉන්නවා. දවස් කිහිපයක් යද්දි සුර්ජීත්ගේ තාත්තා මොහින්දීට සැක හිතෙනවා. එයා අත්වාල් ගෙදරට ඇවිත් කෑ ගහනවා. කෝමගේ දුව. එයා කෝල් කළෙත් නෑ. ආවෙත් නෑ කියලා. මෙන්න මෙතනදී බච්චන් කවුර් සහ සුක්දේව් අලුත් බොරුවක් ගොතනවා. ඔවුන් කියනවා සුර්ජීත් ඉන්දියාවේදී වෙන පිරිමියෙක් එක්ක යාළු වෙලා එයා එක්ක පැනලා ගියා. එයාට දැන් ළමයින්වත් වැඩක් නැහැ. මහත්යාවත් වැඩක් නැහැ. එයා හරි නරක ගෑණියෙක්. සුක්දේව් තවදුරටත් කියනවා. එයා මට කෝල් කරලා කිව්වා එයා ආයි එන්නේ නැහැ. එයාගේ අලුත් පෙම්වතා එක්ක ඉන්නවා කියලා. නමුත් සුර්ජීත්ගේ සහෝදරයෝ සහ දෙමව්පියෝ දැනන් හිටියා සුර්ජීත් තමන්ගේ පොඩි දරුවෝ දෙන්නව දාලා කවදාවත් එහෙම පැනලා යන කෙල්ලෙක් නෙවෙයි කියලා. ඇය දරුවන්ට පණවගේ ආදරේ. 1998 දෙසැම්බර් 21 වෙනිදා සුර්ජීත්ගේ සහෝදරයා ජගදීෂ් සින් ලන්ඩන් මෙට්‍රොපොලිටින් පොලිසියට ගිහින් සුර්ජීත් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් දානවා. නමුත් මුල් කාලයේ බ්‍රිතාන්‍ය පොලිසිය මේක ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ඔවුන් හිතුවේ ආසියාතික පවුල්වල සිදුවෙන සාමාන්‍ය පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නැත්නම් බිරිඳක් පැනලා යාමක් කියලා. ඒත් සුර්ජීත්ගේ සහෝදරයා ජගදීෂ් නිකන් හිටියේ නැහැ. එයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයට ගියා. පොලිසියට දිගින් දිගටම බලපෑම් කළා. ඉන්දියාවට ගිහින් පරීක්ෂණ කරන්න මගේ සහෝදරියව මැරුවා කියලා. මේ අතරතුර 1999 පෙබරවාරි මාසයේදී සුර්ජීත්ගේ සැමියා සුක්දේව් අතිශය නීච වැඩක් කරනවා. එයා සුර්ජීත්ගේ පෝස්ටර් මුළු නගරයේ පුරාම ගහන ගමන් අනිත් පැත්තෙන් සුර්ජීත්ගේ පවුම් ලක්ෂයක ලයිෆ් ඉන්ෂුරන්ස් සල්ලි Tamanගේ අතට ගන්න try කරනවා. නමුත් ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා මෘත ශරීරයක් නැතුව සල්ලි දෙන්න බෑ කියලා. ඊට පස්සේ සුක්දේව් උසාවියේ දික්කසාද නඩුවක් දානවා. මගේ බිරිඳ වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා. පොලිසිය සහ උසාවිය රැවටෙන්න 2000 මැයි මාසයේදී පොලිසියට ඇතිවුණු සැකය මත අත්වාල් පවුලේ 4 දෙනෙක්ව බච්චන් කවුර්, සුක්දේව් හර්දේව් ඒ වගේම සබ්ජීත්ව අත්අඩංගුවට ගන්නවා. නමුත් කිසිම සාක්ෂියක් මෘත ශරීරයක් නැති නිසා පැය 24න් ඔවුන්ව නිදහස් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පොලිසිය සබ්ජීත්වත් සැක කළා. Taman බේරෙන්න බොරු කියනවා කියලා හිතුවා. මේකෙන් සබ්ජීත් දැඩි මානසික ඇදවැටීමකට සහ බියට ලක් වුණා. ගෙදර ආවම නැන්දම්මා ඇයට තව තවත් වද දුන්නා. පොලිසිය සුර්ජීත්ගේ පෝස්ටර් මුළු ලන්ඩන් නගරය පුරාම ගැහුවා. තොරතුරු දෙන කෙනෙකුට පවුම් 10,000ක ත්‍යාගයක් පවා ප්‍රකාශ කළා. ඒත් අවුරුදු ගණනාවක් යනකම් කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. නඩුව යටපත් වුණා. කාලය ගෙවිලා ගියා. අවුරුදු 6ක්ම ගියා. මේ අවුරුදු 6 පුරාවටම සබ්ජීත් ජීවත් වුණේ අපායි කිව්වොත් හරි. නැන්දම්මා බච්චන් කවුර් සහ සැමියා හර්දේව් ඇයට නිතරම තර්ජනය කළා. තෝ කට ඇරියොත්
පොලිසියට මොනවහරි කිව්වොත් තොටත් කරන්නේ සුරජීට් කරපු දේමයි කියලා. සබ්ජීත් හැම දෙයක්ම දරාගෙන අඩ හිටිය. 2004 අවුරුද්දේ මේ අධික මානසික පීඩනය බිය සහ පශ්චාත්තාපය දරාගන්න බැරුව සබ්ජීත්ගේ සෞඛ්‍ය තත්වේ දැඩි ලෙස පිරිහුණා. ඇයට හාට් ඇටැක් එකක් හැදෙනවා. ඇයව රෝහල් ගත කරනවා. රෝහලේදී මරණයේ දොරකඩටම ගිහින් ආපු සබ්ජීත් සිහියට ගන්නවා. මම තවත් මේ තිරසන්නු එක ඉන්නේ නැහැ. මම බයිවෙන්නෙත් නැහැ. මම මැරුණත් කමක් නැහැ. මම සුර්ජීට වෙච්ච අසාධාරණය වෙනුවෙන් ඒ අහිංසක අම්ම වෙනුවෙන් කතා කරනවා. රෝහලින් පිටත්වුණු ගමන් සබ්ජීත් අත්වාල් ගෙදරට යන්නේ නැතුව කෙලින්ම යන්නේ තමන්ගේ පියාවෙන සීබාත් ගෙදරට. ඇය තමන්ගේ තාත්තට වැඳලා මුළු ඇත්තම කියනවා. තාත්තා කම්පනයට පත් වෙලා කියනවා දුවේ දැන්වත් පොලිසියට ගිහින් ඇත්ත කියන්න. මම ඔයාගේ පස්සෙන් ඉන්නවා කියලා. සබ්ජීත් කෙලින්ම මෙට්‍රොපොලිටන් පොලිසියට යනවා. ඇයි එදා 1988දී ඒ සාලේ තිබ්බ රැස්වීමේදී බචන් කවුර් කියපු හැම වචනයක්ම කුමන්ත්‍රණය කරපු හැටි තමන්ට කරපු තර්ජන එකින් එක පොලිසියට පාපොච්චාරණය කරනවා. මේකෙන් නඩුව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. 2005දී පොලිසිය ආයෙත් නඩුව සක්‍රියව විවෘත කරනවා. ඒ වෙලාවේ මේ නඩුව බාරගන්නේ බ්‍රිතාන්‍ය පොලිසිය සිටි ඉතාමත් දක්ෂ දයානුකම්පිත රහස් පරීක්ෂකයෙක් වෙන ක්ලයිව් ග්‍රිස්කෝල්. ක්ලයිව් ග්‍රිස්කෝල් මහතා සබ්ජීත්ගේ කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. එයා කිව්වා අපි කොහොම හරි මේ අහිංසක කෙල්ලට සාධාරණයක් ඉෂ්ට කරමු කියලා. ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය පොලිස් කණ්ඩායමක් ඉන්දියාවේ පංජාබ්වලට යනව සාක්ෂි හොයන්න. 2000 දශකයේ මැද භාගයේදී පංජාබ්හි දුෂ්කර ගම්මානවල කරන ලද දීර්ඝ භයානක පරිශ්‍රමයෙන් පසුව බ්‍රිතාන්‍ය පොලිසියට සහ ඉන්දියානු පොලිසියට වැදගත් හෝඩුවාවන් සහ සාක්ෂිකරුවන් කිහිප දෙනෙක්ම හමු වෙනවා. 2005 නොවැම්බර් 3 වෙනිදා බචන් කවුර් සුක්දේව් සහ හර්දේව පොලිසිය විසින් නැවත අත්අඩංගුවට ගන්නවා. පොලිස් පරීක්ෂණවලදී දුරකථන වාර්තා පරීක්ෂාවේදී සහ ඉන්දියානු පොලිසිය සහයෙන් මුළු අමානුෂික අපරාධයම තිත්ත ඇත්ත එළියට එනවා. 1998 දෙසැම්බර් 3 වෙනිදා බචන් කවුර් සහ සුර්ජීත් ඉන්දියාවේ පංජාබ් වලට බැස්ස ගමන් ඔවුන්ව පිළිගන්න එන්නේ බචන් කවුර්ගේ මල්ලි වෙන දර්ශන් සින්. දෙසැම්බර් 5 සහ 6 දවස්වල ඔවුන් පංජාබ් වල තිබ්බ මංගල උත්සව දෙකටම යනවා. සුර්ජීත් හිතුවේ තමන් ඉක්මනින් ආපහු ලන්ඩන් යනවා කියලා. දෙසැම්බර් 8 වෙනිදා නැන්දම්මා බචන් කවුර් සුර්ජීත්ට සල්ලි වගයක් දීලා කියනවා. දුවේ ඔයා ගිහින් දර්ශන් මාමා එක්ක shopping කරලා එන්න. එයාට කැමති ඇඳුම් ගන්න කියලා. අහිංසක සුර්ජීත් තමන්ට වෙන්න යන දේ ගැන කිසිම සැකයක් නැතුව හරිම සන්තෝෂෙන් දර්ශන් සින්ගේ ජීප් එකට නගිනවා. දර්ශන් සින් එක්ක එයාගේ යාළුවෙකුත් හිටියා. ටිකක් දුර යද්දී සුර්ජීට තිබහයි කියනවා. දර්ශන් සින් කලින්ම ලෑස්ති කරගෙන ආපු ජීප් එකේ තිබ්බ වතුර බෝතලයක් සුර්ජීට දෙනවා. ඒත් ඒ වතුර බෝතලයට අධික සැර මත්ද්‍රව්‍ය සහ සිහි නැතිවන ඖෂධයක් එකතු කරලායි තිබුණේ. වතුර බීපු සුර්ජීට ක්ෂණිකව කලන්ති හැදිලා සිහිය නැති වෙනවා. ඊට පස්සේ ඒ තිරිසන්නු දෙන්නා පාලු පාරක ජීප් එක නතර කරලා සිහිය නැතුව හිටපු සුර්ජීත්ගේ ගෙල තදින් මිරිකලා එයාව අමානුෂික විදිහට මරා දානවා. ඊට පස්සේ ඇගේ ඇඟේ තිබ්බ රත්තරන් බඩු මාල වලලු ඔක්කොම ගලවගෙන ඇගේ සිරුර පංජාබ් වල තියෙන රාවි ගංගාවට ගෙනහින් පාන්දර අඳුරේම විසි කරලා දානවා. අදටත් සුර්ජීත්ගේ සිරුර හෝ ඇටකටුවක්වත් හොයාගන්න ලැබුණේ නැහැ. ඒ ගංගාවේ සැර වතුර පාරට ඇගේ සිරුර ඈතට ගසාගෙන යන්න ඇති. ඝාතනයෙන් පස්සේ දර්ශන් සින් බචන් කවුර්ට කෝල් කරලා කිව්වා වැඩේ ඉවරයි කියලා. බචන් කවුර් කිසිම තැවීමක් නැතුව ආපසු එංගලන්තයට ආවා. 2007 අප්‍රේල් 25 වෙනිදා ලන්ඩන්හි සෙන්ට්‍රල් ක්‍රිමිනල් උසාවියේදී ඓතිහාසික නඩුව පටන් ගන්නවා. මාස 3ක් පුරාවටම නඩුව අතිශය උණුසුම් ලෙස විපාක වෙනවා. සබ්ජීත් අත්වාල් තමන්ගේම පවුලේ අයට තමන්ගේ සැමියට සහ නැන්දම්මට එරෙහිව දවස් 3ක් පුරාවට උසාවියේදී නිර්භීතව සාක්ෂි දෙනවා. ඇයට නඩුව අතරතුර මරණ තර්ජනාව පවුලේ අය ඇයට නින්දා කළා. ඒත් ඇය සුර්ජීත් වෙනුවෙන් පසුබට වුණේ නැහැ. අන්තිමේදී 2007 ජූලි මාසයේදී උසාවිය තීන්දුව දෙනවා. අවුරුදු 70ක් වුණු නැන්දම්මා බචන් කවුර් අත්වාල්ට සහ සැමියා සුක්දේව් සින් අත්වාල්ට ජීවිතාන්තය දක්වාම සිරදනුවම් නියම වෙනවා. බචන් කවුර් කියන්නේ බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේම මනුෂ්‍ය ඝාතනයකට
ජීවිතාන්තය දක්වා සිරදනුවම් ලැබූ වයස්ගතම කාන්තාව බවට පත් වෙනවා. සුක්තයුට අවම අවුරුදු 27ක සිරදනුවමක් ලැබුණා. 2009දී බචන් කවුර් ඇගේ වයස සහ ලෙඩරෝග ගැන කියලා අභියාචනාවක් කළ නිසා ඇගේ අවම සිරදනුවම අවුරුදු 15ක් දක්වා අඩු වුණා. 2022 වෙනකොට වයස අවුරුදු 85ක් වුණු බචන් කවුර් අප මත නිදහස් වුණා. නමුත් මේ කතාවේ තියෙන සෝචනීයම පැත්ත මොකක්ද දන්නවද? ඉන්දියාවේදී සුර්ජිත්ව මරා දාපු දර්ශන් සින් සහ එයාගේ යාළුවව අල්ලගන්න ඉන්දියානු පොලිසියට කවදාවත්ම බැරි වුණා. නීතිමය පරතරයන් නිසා ඔවුන් ඉන්දියාවේ නිදහසේ ජීවත් වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ සබ්ජීත් තමන්ගේ සැමියා හර්දේව්ගෙන් දික්කසාද වෙලා තමන්ගේ දරුවෝ 4 දෙනා එක්ක වෙනම ජීවත් වෙන්න ගත්තා. ඇයි මේ අත්දැකීම් ඇසුරෙන් ලෝකප්‍රකට පොතකුත් ලිව්වා. ඇයි අදටත් ගෞරවයේ උදෙසා කරනු ලබන ඝාතනවලට එරෙහිව සටන් කරන ක්‍රියාකාරණයක්. සුර්ජීත්ගේ අනාථ වුණු දරුවෝ දෙන්නව පවන් සහ නිරාජ්ව බ්‍රිතාන්‍ය සමාජ සේවා ආයතනයක් මකින් බාරගෙන වෙනත් ආරක්ෂිත පවුලක හදා වටා ගත්තා. ඔවුන් අදටත් තමන්ගේ ආදරණීය අම්මගේ මතකය හදවතේ තියාගෙන ජීවත් වෙනවා. පවුලේ ගෞරවය කියන අන්ධ අමානුෂික සංකල්පය වෙනුවෙන් තමන්ගේම ලේලියව තමන්ගේ දරුවන්ගේ අම්මව මරලා දාපු අත්පාල් පවුලේ මේ අමානුෂික කතාව අදටත් එංගලන්තයේ සහ ඉන්දියාවේ ලොකු කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා. තමන්ගේ ජීවිතයේ විඳින්න නිදහසේ ඉන්න ආස කරපු ඒ අහිංසක සුර්ජිත් කවුර්ගේ හිනාව තිරිසන් මිනිස්සු ටිකක් එකතු වෙලා සදාකාලිකවම නැති කරලා දැම්මා. නමුත් සබ්ජීත් කරපු ඒ ඓතිහාසික කැපකිරීම නිසා අදටත් සුර්ජීත්ට යම් තාක් දුරකට හරි සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ වගේ ගෞරවයේ උදෙසා කරනු ලබන ඝාතන ගැන? නැන්දම්ම කෙනෙක් සහ සැමියෙක් Tamanගේ පවුලේම කෙනෙකුට මෙහෙම දෙයක් කරයි කියලා ඔයාලා හිතුවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.